ගුඩ් මෝර්නිං හැමෝටම. මම අද කියලා දෙන්නේ ඔයාලට ඔන්ලයින් accounts එක හරහා කොහොමද අපේ accounting software company එකක data enter කරගන්නේ කියලා. එතකොට ඔයාලට මුලින්ම online accounts එකට අදාළ trial එකක් create කරගන්න පුළුවන්. www.onlineaccounts.lk කියන site එකට log වෙලා. එතකොට එහෙම හදාගත්තට පස්සේ මේ තියෙන්නේ home page එක. එතකොට අපි මුලින්ම කරන්න ඕනේ අපේ software company එකට අදාළ basic information enter කරගන්න ඕනේ. එතකොට ඒක අපිට කරගන්න පුළුවන් ක්‍රම දෙකකට. එකක් තමයි අපිට 1 by 1 by enter කරගන්න පුළුවන් මේ master table කියන එකට ගිහිල්ලා. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ bulk එකක් විදියට system එකට enter කරගන්න මේ preferences කියන tab එකට ගිහිල්ලා import කියන option එකට ගිහිල්ලා පුළුවන් enter කරගන්න. එතකොට මේ තියෙන master files ටික එතකොට ඒවට අදාළව වෙන වෙනම separately මේව ඇතුළේ තියෙනවා Excel format accounts කියන එක ඇතුළට ගියොත් පුළුවන් ඔයාලට බලා ගන්න. එතකොට මේකේ Excel format එක download කරගන්න පුළුවන් මුලින්ම. එතකොට ඒ download කරගෙන ඒකට අදාළ data ටික fill කරලා අපිට upload කරගන්න පුළුවන් මෙතනින්. එතකොට අපිට bulk එකක් විදියට අපේ තියෙන chart of accounts ටික මෙතනින් system එකට in කරගන්න පුළුවන්. ඊට අමතරව ඒ වගේ මේ vendors list එකක් ඉන්නවා නම් bulk එකක් විදියට මෙතන මේ vendor list එකට අදාළ Excel format එක download කරගන්න පුළුවන් මේ download කියන option එකෙන්. එතනින් download කරගෙන මේ data ටික fill කරලා upload කරගන්න පුළුවන්. ඒ විදිහට මේ option ටික තියෙනවා මේ customer, item, service කියන මේ ඔක්කොගෙම තියෙනවා. ඒ විදිහට අපිට bulk එකක් විදිහට දාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ master table වලට ගිහිල්ලා 1 by 1 by enter කරගන්නත් පුළුවන්. ඒකට අපි මුලින් බලමු මේ accounts කියන master file එකට ගිහිල්ලා කොහොමද enter කරගන්නේ කියලා. එතකොට අපේ software company එකට අදාළ assets, liability, expenses, income ඒ කියන accounts ටික අපිට create කරගන්න පුළුවන් මේ chart of accounts හරහා. එතකොට මේ create account එකට ගිහිල්ලා අපිට මේ account එකට code එකක් දෙන්න පුළුවන්. ඒ වගේම ඒක income account එකක්ද, bank account එකක්ද, නැත්නම් receivable එකක්ද, asset එකක්ද, payable එකක්ද කියලා මෙතනින් select කරගන්න පුළුවන්. එතකොට ඒ අදාළ account එකට අදාළ name එකක් අපිට දෙන්න පුළුවන් මේ විදිහට. ඕන කරන්සි එකක් තියෙනවා කරන්සි එක දෙන්න පුළුවන්. ඊට පස්සේ මේක save කරගන්න පුළුවන්. මේ විදිහට save and new දුන්නාට පස්සේ continuously මේ accounts එක create කරගෙන යන්න පුළුවන්. ඊට මේ site කියන option එකෙන් අපේ පුළුවන් අපේ software company එකට අදාළව branches මොනවා හරි තියෙනවා නම් මෙතනින් ඒ branches ටික enter කරගන්න පුළුවන්. ඊට අතර මේ class කියන option එකෙන් අපිට පුළුවන් අපේ software company එකට අදාළ මොනවා හරි divisions department මොනවා හරි තියෙනවා නම් ඒ department ටික මේ create class කියන තැනට ගිහිල්ලා ඒ වගේ අදාළ names ටික දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ tax codes කියන එකෙන් අපිට පුළුවන් අපේ company එකට අදාළ මොනවා හරි tax registered නම් සහ tax මොනවා හරි අපි pay කරනවා නම් ඒවට අදාළ codes ටික ඒ rate එක කීයද ඒවාගේ තියෙන tax method එක මොකක්ද කියලා මෙතනින් දීලා save කරගන්න පුළුවන්. ඊට අමතරව මේ customer කියන master file එකට ගියොත් අපිට පුළුවන් අපේ ඉන්න customers ලව create කරගන්න මේ create customer ගිහිල්ලා එතනදී අපිට පුළුවන් අදාළ customerට අදාළව name එක දෙන්න. එදිට නමක් දෙන්න පුළුවන්. එතකොට එයාට phone number එක customer type එක මොකද්ද මෙතන ආයේ contact person ගේ නම මොකද්ද mail එක මොකද්ද website එක මොකද්ද currency එක මොකද්ද කියලා ඊට අමතරව මෙතන address එක දෙන්න පුළුවන්. එතකොට additional information යටතේ ඒ customer ට අදාළ term එක එයාට අදාළ rep කවුද ඒ වගේ ආයේ VAT numbers ටික දෙන්න පුළුවන් VAT registered නම් ආයේ credit limit එකක් දෙන්න පුළුවන්. ඒ වගේ details ටික මෙතනින් fill කරගෙන save කරගන්න පුළුවන්. ඒ විදිහට අපිට customers create කරගන්න පුළුවන්. ආයේ මේ vendor කියන එකට ගියොත් අපිට පුළුවන් අපේ software company එකට දාල suppliers ලව create කරගන්න. මේ create vendor කියන එකට ගියාට පස්සේ ඒකට මේ අදාළ vendor ට අදාළව අපිට නමක් දෙන්න පුළුවන්.
ඊට අමතරව ඒවට වෙන්ඩට අදාළ මොනහරි ෆෝන් නම්බර්ස් මොබයිල් නම්බර්ස් ඇඩ්‍රස් ඒති අර කස්ටම සෙන්ටර් එක වගේම තමයි මේකත්. ඒ කියන්නේ කස්ටමර් ක්‍රියේට් කරනවා වගේ තමයි මේකේ. ඒ අදාළ ඩීටේල්ස් ටික දැන් වෙබ්සයිට් තියෙනවා වෙබ්සයිට් එක කරන්සි එක ඒ වගේ දෙන්න පුළුවන්. ඊට අමතරව ඇඩිෂනල් ඉන්ෆර්මේෂන් යටතේ ඒ වෙන්ඩට අදාළ ටර්ම් එක මොකද්ද යාර වැට් රෙජිස්ටර්ඩ් නම් වැට් වැට් නම් එක ඊට අමතරව සප්ලයිට අදාළ අපිට දීලා තියෙන ක්‍රෙඩිට් ලිමිට් එකක් තියෙනවා නම් ඒ ක්‍රෙඩිට් ලිමිට් එක මෙතනින් දාගන්න පුළුවන්. ඊට අමතරව සප්ලයිට අදාළ බැංක් ඩීටේල්ස් තියෙනවා නම් එයාගේ කියන්නේ account number එක, bank name එක, branch එක මෙතනින් දෙන්න පුළුවන්. එහෙම දීලා සේව් කරගන්න තමයි තියෙන්නේ. ඒ විදිහට අපිට පුළුවන් vendors system එකට ඉන්ට් කරගන්න. ඊට අමතරව අපිට පුළුවන් අපේ software company එකට දාලා employees ලව මෙතනින් create කරගන්න. දැන් create employee කියන option එකට ගියාට පස්සේ ඒ අදාළ employee ගේ නම දෙන්න පුළුවන්. එයාට ID එකක් දෙන්න පුළුවන්. agent එක මොකද්ද? එයාගේ NIC number එක මොකද්ද? මේ details ටික මෙතනින් දීලා save කරගන්න තමයි තියෙන්නේ. ඒතරම අද නෙම් කියන්නේ අපි අර software company එකට අදාළ නැති වෙන accounts මොනවාරි තියෙනවා නම් මෙතනින් create කරගන්න පුළුවන්. ඊට අමතරව මෙතන ITM කියන master file එකට ගියාට පස්සේ අපිට පුළුවන් අපේ software company එකට අදාළව තියෙන service item ටික create කරගන්න මේ create item කියන එකට ගිහින්. එතකොට අපේ software company එකක් නිසා මේ දැන් inventory එක handle වෙන්නේ නැහැ. service item යට තමයි අපි හදාගන්නේ. ඒ වගේ ඊට අමතරව මේකේ අර main account එකක් තියෙනවා නම් කලින් අපි main account එක හදලා මෙතනින් අපිට පුළුවන් main account එක select කරගන්න. ඒක යටතේ තියෙන එකක් නම්. ඊට අමතරව description එකක් දෙන්න පුළුවන්. ඒකට දාලා rate එකක් දෙන්න පුළුවන්. මෙතන අනිවාර්යයෙන්ම ඒ service item එකට දාලා income account එක මෙතන select කරගන්න ඕනේ. ඒ විදිහට අපිට save කරගන්න පුළුවන්. මේ විදිහට අපිට service item ටික create කරගන්න පුළුවන්. ඊට මේ unit list කියන්නේ අපේ software company එකට දාලා මොනවා හරි units තියෙනවා නම් unit wise මෙතන unit ටික create කරගන්න පුළුවන්. items category තියෙනවා නම් category මේකෙන් කරගන්න පුළුවන්. bomb item මේවා අර අපේ software company යන සයිවර් use වෙන්නේ නැහැ. rep list එකක් මෙතනින් මේ add කරගන්න පුළුවන්. මෙතන create rep ගියාට පස්සේ rep නමක් දෙන්න පුළුවන්, code එකක් දෙන්න පුළුවන්. එයාලගේ initials මෙතනින් enter කරගන්න පුළුවන්. මේ විදිහට rep නමක් දෙන්න පුළුවන්, code එකක් දෙන්න පුළුවන්. rep අදාළව initial මේ වගේ විදිහට දීලා rep ගේ උනන type එක, mobile number එක ඒ ටික enter කරගන්න save කරගන්න පුළුවන්. ඊට අමතරව අපේ payment terms තියෙනවා නම් ඒ terms ටික මෙතනට ගිහලා add කරගන්න පුළුවන්. අපේ check book තියෙනවා නම් ඒ check books වලට අදාළ details මෙතනින් enter කරගන්න පුළුවන්. payment methods cash check ද කියලා ඒ ටික enter කරගන්න පුළුවන්. ඊට අමතරව අපේ software company එකේ මොනවා හරි fixed asset තියෙනවා නම් මෙතනින් enter කර register කරගන්න පුළුවන්. customer type එක bank branches තියෙනවා නම් branches ටික මෙතනින් enter කරගන්න පුළුවන්. ඒ විදිහට අපේ බේසික් ඉන්ෆර්මේෂන් ටික අපිට සිස්ටම් එකට one by මෙහෙම එන්ටර් කරගන්න පුළුවන්. අපි වෙන්ඩර් සෙන්ට් එකට ගියොත් වෙන්ඩර් සෙන්ට් එකේ අපිට මෙතන නම් සාමාන්‍ය මේ ටික පර්චේස් රික්විෂන් ඒ ටික අවශ්‍ය වෙන්නේ නැහැ ඉන්වෙන්ටරි එක නැති නිසා මේ බිල්ස් කියන ඔප්ෂන් එකෙන් අපිට පුළුවන් අපේ සප්ලයර්ස් වලට අදාළ බිල්ස් එන්ටර් කරගන්න. ඒකෙත් එතකොට අපිට ඒ අදාළ සප්ලයර්ගේ name එක, class එක, site එක ඊට අමතරව මෙතනින් expenses account එක select කරගන්න පුළුවන්. ඊටසේ අදාළ expense එකේ amount එක කීයද කියලා මෙතනින් දාගන්න පුළුවන්. දාගෙන මෙතනින් save කරගන්න පුළුවන්. මේ විදිහට අපේ system එකට bills send කරගන්න පුළුවන්. event send එකේ bill කියන option එකේ. ඊට අමතරව අපි කිව්වොත්
අපේ software company එක දාලා customer center එකට sorry මෙතන vendor center එකේ තව ඔයාලට එහෙම අපි මෙතන bill කියන option එක use කරාට පස්සේ අපිට පුළුවන් vendor center එකට දාලව තියෙන reports මෙතනින්ම බලා ගන්න. එතකොට ඒවට අදාළ agent summary එක, agent details summary report එක, unpaid bills තියෙනවා නම් ඒව බලා ගන්න පුළුවන්. ආයේ මේ තියෙන reports ඔක්කොම ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ window reports කියන තැනට ගියාට පස්සේ. ඊට පස්සේ අපි යනවා customer center එකට. customer center එකට ගියාට පස්සේ අපිට මේකේ මේ estimate කියන option එකෙන් අපිට පුළුවන් quotations දාන්න customers ලට. එතකොට මෙතනින් අදාළ customer ගේ name එක select කර ගන්න පුළුවන්. class එකක් තියෙනවා නම් class එක, site එක ඊට අමතරව මේක order කරේ කවුද? check කළේ කවුද? rep කවුද කියලා මෙතනින් enter කර ගන්න පුළුවන්. ඔන්න reference number එකක් තියෙනවා නම් දෙන්න පුළුවන්. ඒ විදිහට මේ fields ටික fill කර ගන්න පුළුවන්. අපෙන් ගන්න software එකේ මෙතනින් software ටික තමයි select කර ගන්න ඕනේ. අපෙන් ගන්නෙ මොනවද කියලා. ඒකට මෙතනින් දා ගන්න පුළුවන් අපෙන් ඉල්ලන users ලා ගාන කීයද කියලා. users ලා ගාන එතනින් දාලා මෙතනින් rate එක දෙන්න පුළුවන්. ඔන්න මේ අපි system එකට master file create කරද්දී standard rate එක මෙතනට එනවා. එතන මොකක් හරි වෙනසක් තියෙනවා නම් මෙතන change කරලා එය දාලා ගන්න පුළුවන්. දාගෙන අපිට save කර ගන්න පුළුවන්. ඒ විදිහට අපිට quotations දා ගන්න පුළුවන් මේ new transaction එකේ estimate යටතේ. ඊට අමතරව අපිට customer කෙනෙක් අපෙන් perform invoice එකක් ඉල්ලුවොත් මේ perform invoice කියන option එකට ගිහිල්ලා දාන්න පුළුවන්. ඒකෙත් මේ විදිහට customer ගේ name එක select කර ගන්න පුළුවන්. class එක, site එක, ඒ ටික ආයෙ order කරේ කවුද, check කරේ කවුද, rep කවුද, ඒ ටික දා ගන්න පුළුවන්. ආයෙත් අපෙන් ඉල්ලන ඒ software මොනවද software එකේ name එක users ලා කීයද කියලා මෙතන දා ගන්න පුළුවන්. ඒවට දාලා quantity මේ amount එක කීයද කියලා මෙතන දා ගන්න පුළුවන්. මේ විදිහට අපිට save කරගත්තට පස්සේ ඔය විදිහට perform invoice දා ගන්න පුළුවන්. එතකොට මේ perform invoice වලට approval option එකක් තියෙනවා. එතකොට මේ approval කියන option එකට ගියාට පස්සේ මේ perform invoice approve කරන්න පුළුවන්. එතකොට මේ approval කියන තැනට ගිහලා මෙතන tick එකක් දුන්නාට පස්සේ මෙතන approve and close දෙන්න ඕනේ. ඒක එතනින් approve වුණාට පස්සේ අපිට පුළුවන් ඒක invoice එකක් බවට create කරගන්න. එතකොට අපි අර credit sale වෙනවා cash sale වෙනවා. එතකොට credit sale තමයි අපි invoice වලින් enter කරගන්නේ. එතකොට මෙතනදී අපිට පුළුවන් අර approve කරපු perform invoice එක load කරගන්න. එහෙම load කරගෙන මේකේ මොන හරි ඕනනම් changing තියනවා නම් quantity එකේ හරි එහෙම change කරගන්න පුළුවන්. change කරගෙන මේ invoice එක අපිට save කරගන්න පුළුවන්. ඊට අමතරව දැන් direct invoice එකක් දානවා නම් ඒත් අර විදිහට customer ගේ නම select කරලා අපෙන් request කරන software වල name එක users ලා ගන්න rate එක දීලා save කරගන්න පුළුවන්. ඊට අමතරව අපේ cash sale වෙනවා නම් මේ cash invoice වලට ගිහිල්ලා අපිට ඒ customer ට දාලා cash invoice එකක් දාන්න පුළුවන්. ඒකෙදිත් customer ගේ name එක, class එක, site එක ඒ විදිහට අපිට fill කරගන්න පුළුවන් මේ fields ටික. ඒකට අපෙන් ගන්නෙ මොන software එකද, ඒක users ලා ගාන කීයද, අදාළ rate එක කීයද කියලා මෙතනින් දෙන්න පුළුවන්. ඊට අමතරව මෙතන යටින් ඒ අදාළ customer අපිට ගෙවේ cash වලින්ද, card වලින්ද cash නම් ඒ amount එක enter කරගන්න මෙතනින් පුළුවන්. ඒ ලැබිච්ච payment එක අපි deposit කරන්නේ මොන account එකටද කියලා මෙතන select කරගන්න පුළුවන්. ඒ විදිහට අපිට save කරගන්න පුළුවන්.
ඊට අමතරව අපිට ඒ ක්‍රෙඩිට් සේල් වලට අදාළ කස්ටමර්ස්ලගේ පේමන්ට් හම්බුනාම පේමන්ට් එන්ටර් කරගන්න පුළුවන් මේ කස්ටමර් පේමන්ට් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා. එතකොට එතනින් අපේ මොන කස්ටමර් කෙනෙක් මොන කස්ටමර්ගෙන්ද හම්බුනේ කියලා මේ කස්ටමර්ගේ නේම් එක. ඊට ක්ලාස් එක සයිට් එක. එතකොට ඒ කස්ටමර්ගේ පේමන්ට් එක ඩිපොසිට් කරන්නේ මොන account එකටද? ඒ කස්ටමර්ගේ හම්බුනේ ලැබුණේ කීයද? පේමන්ට් මෙතඩ් එක මොකද? චෙක් නම්බර් එකක් මෙතනදී අපි දෙන්න ඕනේ. චෙක් නම්බර් එක ඕනනම් ඒ කස්ටමර්ට දාලා මොන හරි මෙමෝ එකක් තියෙනවා නම් මේ මෙමෝ එක රෙප් කවුද මේ ටික එන්ටර් කර ගන්න පුළුවන්. ඊට අමතරව දැන් මේ කස්ටමර්ට අදාළව තියෙන ඉන්වොයිසස් ටික ඔක්කොම මෙතන යටින් පෙන්නනවා. එතකොට මොන ඉන්වොයිස් එකට අදාළද පේමන්ට් එක හම්බුනේ කියලා මෙතන අදාළ ඉන්වොයිස් එක සිලෙක්ට් කර ගන්න ඕනේ. සිලෙක්ට් කරගෙන අපිට පුළුවන් සේව් කරගන්න. මේ විදිහට පුළුවන් අපිට කස්ටමර් පේමන්ට් යටතේ අදාළ ක්‍රෙඩිට් සේල් වලට අදාළ කස්ටමර්ස්ලගේ පේමන්ට් එන්ටර් කරගන්න. ඊට අමතරව දැන් අපිට මේ කස්ටමර්ස්ලට අදාළ රිපෝර්ට්ස් බලා ගන්න පුළුවන් මේ කස්ටමර් රිපෝර්ට්ස් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා. එතකොට ඒකෙදි කස්ටමර්ගේ ඒජන්ට් සමරි එක, ඒජන්ට් ඩීටේල්ස් සමරි එක, ඔන්න කස්ටමර්ස්ලගේ බැලන්ස් ඩීටේල්ස් සමරි එක, ඕපන් ඉන්වොයිසස් කීයක් තියෙනවද? ඊට අමතරව සේල්ස් බයි රෙප් සමරි අයිටම් වයිස් ඒ විදිහට අපිට ක්ලාස් වයිස් සයිට් වයිස් අපිට මේ වගේ රිපෝර්ට්ස් බලා ගන්න පුළුවන් ගොඩක්. ඊට අමතරව අපි ස්ටොක් සෙන්ට් එක අදාළ වෙන්නේ නැහැ මේ එක ඉන්වෙන්ටරි හැන්ඩල් වෙන්නේ නැති නිසා. ඊට අමතරව අපිට පුළුවන් අපේ කම්පැනි එකට අදාළ බැංක් රිකන්සිලේෂන් එක එහෙම කරගන්න මේ ඇක්ටිවිටීස් යටතේ තියෙනවා බැංක් රිකන්සිලේෂන් කියලා. එතනට ගිහිල්ලා අපිට පුළුවන් අපිට ලැබෙන බැංක් ස්ටේට්මන්ට් එකේ එන්ඩි බැලන්ස් එක දාලා මේ බැංක් එක කරගන්න. ඊට අමතරව අපිට මේ රිපෝර්ට්ස් කියන ඔප්ෂන් එකට ගියාට පස්සේ කම්පැනි එකේ ෆුල් රිපෝර්ට්ස් ඔක්කොම බලා ගන්න පුළුවන් මෙතනින්. ඒකට මේ කම්පැනි ෆයිනෑන්ෂියල් කියන ටැබ් එකකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් රිපෝර්ට් එක කම්පැනි එකට දාලා ඊට අමතරව බැලන්ස් ෂීට් එක කෑෂ් ෆ්ලෝ රිපෝර්ට් එක මේ තුනම බලා ගන්න පුළුවන්. ඊටත් අමතරව දැන් අර කස්ටමර් සෙන්ට් එකේ වෙන්ඩර් සෙන්ට් එකේ තියෙන රිපෝර්ට්ස් ඔක්කොම ආයෙ මෙතනින් බලා ගන්න පුළුවන්. මේ තියෙන මේ වෙන්ඩර්ස්ලට අදාළ ඒවා මේ තියෙන කස්ටමර් සෙන්ටර් එකේ අර ඒ රිපෝර්ට්ස් ටික ආයෙ මෙතන සේල්ස් වලට අදාළ රිපෝර්ට්ස් මෙතනින් වෙනම බලා ගන්න පුළුවන්. ඒ විදිහට මෙතනින් මේ රිපෝර්ට්ස් ඔක්කොම බලා ගන්න පුළුවන්. කොට ඒ විදිහට තමයි අපි සොෆ්ට්වෙයාර් කම්පැනි එකක ඩේටා එන්ටර් කරන්නේ. thank you.